පොඩ්ඩක් මේ මම වීඩියෝ කරන් එහෙම ගියා. හරි. දලක් තියෙනවා මිනිස්සුන්ගේ. ඔව්. එතකොට අර අනිත් අය ප්‍රශ්න කරනවානේ මහත්යන්ගේ රැස්වීම වලදී අපි විතරක්ද මේ ශ්‍රම දාන වලට සල්ලි ගෙවන්න ඕනේ අලුතෙන් එන අය නිකම්ම පදිංචි වෙනව නේද කියන තැන. ඒ කියන්නේ ඉඩම් විකුණන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න අර ශ්‍රම දාන පාරවල් හදන්න එතකොට ඔය වතුර බට ලයින් එලන්න මහ ජනතාවගෙන් සම්මාදම් කරපු මුදල් තියෙනවනේ. ඉතින් ඒකේ සැලකිය යුතු ගාණක් ඒක 150ක විතර අඩු කරලා මහත්තයා ඔයාට ගාණක් කියයි. ඒකත් ගෙවන්න වෙන වාරික විදිහට හදලා දෙනවා. ඒ කියන්නේ දැන් එකපාරටම දී ගන්න බෑනේ ගේ පැලක් කතාව ගන්න ගම ඔයා මාස් පතා හරි රුපියල් 10 බැගින් හරි අර ඒ අදාළ යා කියන ගාණ ගෙවන්න. ඒකත් ඉතින් එයා තමයි තීරණය කරන්නේ. ඔයාගේ හැටි බලලා ඔයාට සාධාරණයක් කළයි. ඔව්. අම්මයි තාත්තත් එක්ක ඉන්නවා කිව්වොත් අන්නේ වාරමිටක් කැලක් දෙනවා. ඔව්. හරිනම් මම කෝල් එකක් දාලා යට එන්න දැන් පුත්තලා යන්න දෙන බයික් එක ඇල්ලලා. ඔව්. ඒ කෑල්ල ගෙනල්ලා කෝල් එකක් දාන්නම් මම එනවා මතුමාට. හරි. ඔතන වැඩි හරියනවා කියන එක මමත් දන්නවා. ඔව්. මහත්තයා හැබැයි ඩිරෙක්ට් හම්බ වෙන එක තමයි සාර්ථකම වැඩි. ඩිරෙක්ට් හම්බ වෙන. ඔයාවත් දකින්නවා. ඔව්. කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. දැන් එතකොට එයාට පහසුයි අපිව ඔයාට යොමු කරලා මෙතනට දාන්න කියලා. අවස්ථාවක් දෙන්න කියලා. එතකොට මේ අනිත් එක අපෙත් තියෙනවානේ ඕපන් එකක්. ඔව්. හැංගි හොරා වැඩ ඒවා මොකුත් නැහැ. ඔව්. එහෙම එකක් තියෙනවා. එයාත් දන්නවා වෙච්ච දේ ඔයාත් දන්නවා මමත් දන්නවා.